දවල්ට කෑම කන්න තැනක් හොයාගෙන යනවා. පුංචි ගෙවල් තියෙන කටුමැටි ගාපු ඉලුක් හේල්ලපු ගෙවල්, ඉඩකඩ තියෙන ගෙවල් හරි අඩුයි. අවසානයේ අපි දැක්ක එක ගෙයක් තියෙනවා V20ක් තියෙනවා ගේ ඉස්සරහා. ඒක ශාස්ත්‍රීයත්වයේ ලකුණක්. එකක් ලොකුයි ගේ වටපිටක් තියෙන ලොකු ඉලුක් හේල්ල තමයි තිබුණේ. ඒ ගෙදර හිටියේ එකම එක වයස්ගත අම්මා කෙනෙක්. අවුරුදු 80 ගණන් විතර වයසයි. හරි පිළිසිදුයි කාරුණිකයි ප්‍රියමනාපයි හරියයි. ඇයට අපේ අවස්ථාව කිව්වම අම්මා කැමති වුණා අපට උදව් කරන්න. අපට අවශ්‍ය වතුර ටිකක් ඔක්කොම සම්පාදනය කළා. අපි කෑම කාලේ විරුණාම මට තිබිච්ච ලොකුම ගැටලුව ප්‍රශ්නේ මම ඇයට ඉදිරිපත් කරා. කෙලින්ම මට අහන්න බෑනේ මම නිකන් වටින් ගොඩින් එන විදිහට ඇහුවේ. මට අහන්න ඕමනාව තිබුණේ මේ මෙච්චර ලොකු ගෙදර මේ වයස්ගත අම්මා තනියෙන් කොහොමද ඉන්නේ? වෙන කවුරුවත්ම හිටියේ නෑ. මම අහනකොට ඇයට තේරුණා ඇය කියනවා පුතේ එයා ඉන්නවා මම කිව්වා සැමියා ගැන ඇත්තට. මම හිතුවා ඔය ජීවිත මතක් නැතුව ඇති කියලා. පුතේ එයා ඉන්නවා කිව්වා. කෝ කියලා වම කියනවා එයා හේරට ගියාම මාස ගණන් එන්නේ නැහැ. ඒනේ තමයි වැඩි ඉන්නේ කියලා. දැන් පළවෙනි ප්‍රශ්නේ හරි. දෙවැන්න ළමයි ගැන මෙච්චර මේ ඒකලං එයා ගාව කෙලිම පුතේ අපර දරුවෝ නැහැ. පිටියනම් වෙනාට ඒගොල්ලෝ ගජීලන්දාරේ අපි දරුවන්ට හරි ආදරේ දරුවෝ නැහැ කිව්වා. එච්චරයි අපිට කතා කරලා නමුත් ඒ මන විශාල පරිකල්පන දොරටුවක් ඇරලා දුන්නා. කල්පනා කරන ඔහුගේ ජීවිතය ගැන. දැන් මම කල්පනා කරනවා ඒ විවාහපත් වෙච්ච අලුත මීටත් වඩා සුන්දරව ප්‍රියමනාපව ඉන්නේ නැති. ඒ කාලේ සැමියා ওই විදිහටම හේරට යනවා. රැට හඳ පායපු දවසට ඇය අර පිල්කඩේ හාස්‍යර ඉඳගෙන හඳ එළියෙන් නෑවෙන අර ඉරිඟු අය දිහා බලාගෙන කොයිතරම් දේවල් කල්පනා කරනවද නැත්ද? පොන්සඳ රැට ඇවිදින්නේ හේනේ කළුව විඳ රන් කෙදිසේන රන්නන් ඉරිඟු ඉපිනවා තුන්යම හීන දැක දැක මොටදේ ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවද නිදි නැති. එයාම තාම ඔයා නිදි නැති. පැල් රකින්නවද? ඕනේ නෙපා හෙට මල් නිකුණාට ගෙඩින තාම අඹ ගන්නට. අඹ ගහේ ගෙඩින්නේ නැති අඹ ගහේ වැරද්දද මල් වල වැරද්දද බඹරුගේ වැරද්දද අපි දන්නේ. කොහොමද දෙකම වෙන්න පුළුවන්? කොහොමද ගෙඩි නැහැ. සාගිරෝට නෙපා කියන්නේ. තුම්පත් රැළ වේදෝ කොහොම අප දෙදෙන රන් කැටි පුතුට ඉන්න මදිවාද මගේ හාන. මේ ඇඳේ ඉන්න මදිද පොඩි එකට. ඉන්න තියෙනවා නමුත් අපේ දරුවෝ නෑ. ඒ හරි ආදරේ. මේ ගීතය ඔස්ටින් මොනසිංහ සංගීතවත් කළ නිරෝෂා විරාජිනී අයගේ ගායන ජීවිතය ආරම්භයේදී ගෙවුවා. මේ ළඟදීත් එක්කෙනෙක් කියනවා මේ රොක්ද මොකද්ද මන් දන්නේ අලි එලවන එකක් විදියට මේ ගීතය